ඉරුව රදේ. මම ඩොක්ටර් ලහිරු. අද අපි කතා කරමු ඉරුව රදේ ගැන. මගේ Facebook page එකේ TikTok account එකේ දෙකේම මම කිව්වා මම මේ වීඩියෝ එක YouTube එකේ දානවා කියලාද. ඔන්න වීඩියෝ එක. හරි. එතකොට ඉරුව රදේ කියන්නේ ගොඩාක් මිලියන ගාණක් ලෝක මිනිස්සු වද විඳින ලෙඩක්. වද විඳින රෝගී තත්ත්වයක්. හරිද? එතකොට මේකෙදි වෙන්නේ ඔයාලා එක්ස්පීරියන්ස් කරලා ඇතිනේ ඔළුවේ එක පැත්තකට බර වෙච්ච. එහෙම එක පැත්තකටම කියලා නෑ ගොඩක් වෙලාව ඒක දෙපැත්තටම තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔළුවේ එක පැත්තකට බර වෙච්ච සමහර දේවල් වලින් ට්‍රිගර් වෙන. හරිද? ඒක සමහර හේතු උදාහරණයක් විදිහට ඉරේලිය ඊට පස්සේ තද සද්ද සමහර කෑම බඩගින්න වගේ දේවල් ට්‍රිගර් වෙන throbbing type headache එකක්. throbbing කියන්නේ නිකන් ඇතුළේ තද වෙනවා වගේ ගතිය. ඇතුළේ හිර වෙනවා වගේ. අන්න ඒ වගේ throbbing type headache එකක්. සමහර වෙලාවට වමන යනවා. සමහර අයට ඕරා කියලා එනවා. ඒ කියන්නේ මේ ඔළුව රදයට කලින් පොඩි නිකන් එක එක ලයිට් ෆ්ලෑෂස් පේනවා, සිග්සැග් ලයින්ස් පේනවා. ওই වගේ දේවල් වෙනවා. ඕන් ওই වගේ තත්ත්වයක් තමයි ඔළුව රදේ කියන්නේ. මේක එන්නේ කොහොමද? මෙකැනිසම් එක ට්‍රයිජෙමිනල් නර්ව් එක කියලා අපේ ස්නායුවක් තියෙනවා. ඔන්න ස්නායුවත් එක්ක සම්බන්ධ වෙලා අපේ ඇඟේ අපේ ඔළුවේ ලේනහර ඩයලේට් වෙනවා. බ්ලඩ් වෙසල්ස් ඩයලේට් වෙනවා. ලේනහර වල ඩයමීටර් එක ලොකු වෙනවා. එතකොට එන තත්ත්වයක් තමයි ඉරුව රදේ කියන්නේ. ඕක එන හේතුව හරියටම හොයාගෙන නැහැ තාම. හරිද? එතකොට මං කිව්වා වගේ කිව්ව කැරක්ටරිස්ටික් විදිහට එන ඔළුව රදේ එනවා. හොඳද? මේක ගෑනු අයට වැඩි, ෆැමිලි හිස්ටරි තියෙන අයට, පවුල අයට තියෙනවා නම් වැඩි, ගෑනු අයට පිරිමි අයට එනවා වැඩි. හොඳද? එතකොට මං කිව්වා වගේ ට්‍රිගර්ස් තියෙනවා. ඒ කියන්නේ දැන් ඉරුව රදේ කියන එක තියන අයට ඉරුව රදේ ට්‍රිගර් වෙන්න හේතු එකපාරට එන්න හේතු තියෙනවා. බඩගින්න, ඉර එළිය, සමහර ලයිට් දිහා බැලුවහම, ඊට පස්සේ සද්ද, සමහර කෑම, කොෆි, චීස්, චොක්ලට් වගේ කෑම, ස්ට්‍රෙස් එක, එක්සර්සයිස් කරාම, මහන්සි වුණාම, ඔය වගේ කල්පනා කරාම ස්ට්‍රෙස් එක ඔය ස්ට්‍රෙස් එකට එනවනේ. ඒතර ඔය වගේ එක හේතු නිසා සමහරුන්ට ඉරුව රදේ එනවා. එක එක්කෙනාට ඉරුව රදේ එන හේතුව එතකොට වෙනස් වෙන්න පුළුවන්. එක එක්කෙනෙක්ට එන හේතුව නෙමෙයි අනිත් එක්කෙනෙක්ට වෙන්නේ. එතකොට ඕක පාලනය කිරීමේදීත් ඒ කියන්නේ හොඳ කර ගැනීමේදීත් පළවෙනි දේ ට්‍රිගර් එක කන්ට්‍රෝල් කරගන්න. ඔයාලට ඉරුව රදේ එනවා නම් බස් වල යද්දි හයියෙන් සද්ද එනකොට ඊයර් ප්ලග් දෙකක් යූස් කරන්න. ඉරේලියට එනවා නම් ග්ලාසස් දෙකක්, ඉරේලියට සන්ග්ලාසස් දෙකක් යූස් කරන්න. ඔය වගේ තමන්ගේ ට්‍රිගර් එකක් තමන් කන්ට්‍රෝල් කරගන්න. ඊට පස්සේ තමයි ට්‍රීට්මන්ට්ස් වලට යන්න ඕනේ. එතකොට ට්‍රීට්මන්ට්ස් වලට යනවා නම් ඔයාලගේ ෆැමිලි ඩොක්ටර් හරි ෆැමිලි ෆිසිෂියන් හරි හම්බෙලා එහෙම නැත්නම් කෙලින්ම ස්නායු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා හම්බෙන්න. එහෙම නැත්නම් ඔයාගේ ෆැමිලි ඩොක්ටර් එයාගේ ට්‍රීට්මන්ට්ස් වලින් පස්සේ හරියන්නේ නැත්නම් ඔයාව අදාළ තැනට රෙෆර් කරලා ලියුමක් දෙයි. හරිද? ඒක තමයි ඔයාලා කරන්න ඕනේ. ඒ කරාට පස්සේ අනික ඕවර් ද කවුන්ටර් මෙඩිකේෂන්ස් ඒ කියන්නේ අපිට ෆාමසියෙන් නිකම්ම ගන්න පුළුවන් සමහර බෙහෙත් වර්ග ඔය ඉබුප්‍රොෆෙන් පැරසිටමෝල් වගේ බෙහෙත් වලට සමහරුන්ට මේක අඩු වෙනවා මයිල් කේසස් වලදී. හරිද? එහෙම වෙන්නේ නැත්නම් එතනින් එහා බෙහෙත් වලට යන්න වෙනවා. දැන් කාලේ ඒ බෙහෙත් වලට අමතරව බෙහෙත් විදිනවා. ඒ වගේ දේවලුත් තියෙනවා. හරිද? එතකොට ට්‍රීට්මන්ට් ඔප්ෂන්ස් ගැන මෙතන කතා කරා කියලා තේරුමක් නැහැ. ඒක ડોක්ටර් කෙනෙක් ගාවටනේ යන්න ඕනේ. එතකොට ඔයාලා කරන්න ඕනේ ඔයාලට මේ කිව්ව කැරක්ටරිස්ටික් සයින්ස් එක කැරක්ටරිස්ටික්ස් එක හෙඩේක් එකක් එනවා නම් ඔයාලා තේරුම් ගන්න ඔයාලට ඉරුව රදේ වෙන්න පුළුවන් කියලා. 100% හැම වෙලේම ඉරුව රදේ කියනවා නෙමෙයි. ડોක්ටර් කෙනෙක් ගාවට ගියාම එයාගේ ඉවැලුවේට් කරලා බලයි. ඉරුව රදේ මේ කියන රෝග ලක්ෂණ තියෙනවා නම් ඔයාලා ડોක්ටර් කෙනෙක් ගාවට යන්න. එතනින් එහා පරීක්ෂණ ටික කරලා ඔයාලට ඕකෙන් පොඩ්ඩක් ගැලවෙන්න පුළුවන්. මම කිව්වා වගේ පර්මනන්ට් ට්‍රීට්මන්ට් එකක් නැහැ. කියෝ එකක් නැහැ. හැබැයි කන්ට්‍රෝල් කරගන්න මෙඩිකේෂන්ස් ටික බෙහෙත් ටික ડોක්ටර් දෙයි සහ කන්ට්‍රෝල් කරගන්න අවශ්‍ය ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික මම දැන් දුන්නානේ. ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකට අමතරව මෙඩිකේෂන් ડોක්ටර් කෙනෙක් පටන් ගනි. හරි. ඕක තමයි ඉතින් ඉරුව රදේ ගැන ගොඩාක් අය සෆර් කරන දෙයක්. මහ ලොකු දෙයක් නෙමෙයි. හැබැයි ගොඩාක් අය සෆර් කරන දෙයක්. ගොඩාක් මිනිස්සුන්ට ඔක තියෙනවා. වමන යනවා. හරි අමාරුයි හැදුනම ගෙදර වැඩක් කරගන්න බෑ. සමහරුන්ට ඒ තද බල ඔළුව රදෙත් එක්ක ෆැමිලි ඉෂුස් පවුල් ප්‍රශ්නත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් කන්ට්‍රෝල් කරගන්න මෙඩිකේෂන් බෙහෙත් ගන්න එක හරිම වැදගත්. වීඩියෝ එක එච්චරයි. thank you. YouTube channel එක subscribe කරන්න. bell icon එක click කරන්න. එතකොට videos auto notify වෙනවා ඔයාලට. thank you very much.